අද කතා කරන්නේ අපේ රෙස්ටොරන්ට් එකට ආව කස්ටමර්ව පිළි අරගෙන ඊට පස්සේ අපි මොනවද කරන්න කියලා. ඉතින් අපි දෙවෙනියට කරන්නේ අපේ ආව කස්ටමර්ට අපේ මෙනියු ගිහින් දෙන එක. මෙනියු ගිහින් දීලා සාමාන්‍ය ජපානයේ සිරිතක් විදිහට ආව කස්ටමර්ට වෙට් ටවල් එකක් එතකොට වතුර වීදුරුවක් ගිහින් දෙන්න ඕනි. අපි අද බලමු ඒවා කොහොමද ගිහින් දෙන්නේ කියලා. ඉතින් අපේ රෙස්ටොරන්ට් එකේ විදිහට නම් මෙනියු 3ක් තියෙනවා. ඒ 3 වෙන වෙනම තමයි දෙන්න ඕනි. ඒක අපි දෙනකොට ආයෙමත් දෙන්න ගිහිල්ලා ඉරාෂයිමාසේ කොචිරා ග්‍රෑන්ඩ් මෙනියු දෙක ගොසයිමාස් කොචිරා ඔසසුමි මෙනියු දෙක ගොසයිමාස් කොචිරා දරින්ක මෙනියු දෙක ගොසයිමාස් ඔය විදිහට කියලා තමයි කස්ටමර්ට මෙනියු ටික දෙන්නේ. මෙනියු ටික දීලා ඉවර වෙලා අපි යාට චුටි බාධාවක් කරපු නිසා ශිතේතාෂිමාස් කියලා එතනින් ඉවත් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ අර තෙත ටවල් සහ වතුර වීදුරුව ගිහින් දෙන එක. ඉතින් ආයෙමත් අපි යාට බාධා කරන නිසා ආයෙමත් එයා ළඟට ගිහිල්ලා ශිතේතාෂිමාස් අයතෝ ශිබොරි දෙගොසයිමාස් ශිතේතාෂිමාස් ඒ විදිහට කියලා එයාගේ තෙත ටවල් එකයි වතුර වීදුරුවයි මේසෙ උඩින් තියෙනවා. සාමාන්‍යයෙන් අපි වතුර වීදුරුව තියන්නේ කස්ටමර්ගේ දකුණු අත පැත්තේ. ඔෂිබොරි එහෙම නැත්නම් තෙත ටවල් එක තියන්නේ කස්ටමර්ගේ වම් අත පැත්තේ. ඒ දෙකත් තියලා ඉවර වෙලා එයාට අපි කියනවා නොචිහද ඔගොචුමොන්න ඕපකයිතාෂිමාස් කියලා. ඒ කියන්නේ කස්ටමර් තාම තීරණය කරලා නැහැනේ ගන්නෙ මොනවාද කියලා. තීරණය කරාම අපි යාගේ ඕඩර් එක ගන්න ආයෙ එන්නම් කියලා. ඉතින් එහෙමත් කියලා තමයි අපි යාගාවින් ඉවත් වෙලා යන්නේ. එහෙනම් ඊළඟට අපි බලමු කස්ටමර්ගේ ඕඩර් එක ගන්න කියලා.